දෙවෙනි හේතුව තමයි මුරපදේ ලබා දෙන්න කියලා කවුරු හරි සුරේසලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම් බලහත්කාරයක් කරනවා නම් මේ නීතිය කියනවා දෙකක් කරන්න බෑ. එකක් බලපෑම් කරන්න බෑ, බලහත්කාර කරන්න බෑ. ඒක අයුතු බලපෑම. කොට ඒ කියන්නේ පොළොව තියන දොර අරින්න කියලා බල කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. බොසා උම්මාමයි බොක්කාමයි පණකෙන්. කාරි මේ වැඩේ හරි ප්‍රශ්නයක් නේ මම කොහොම විසඳන්නද මන්දා ආවි බන්ධනකාර කේස් එක ඒක හරිම උපතෝ කෝටිකයි කාරි අයියේ මේ වලිය ඇති වෙලා තියෙන බුරු මුණාසා සුරේස් යන පාතාලය යොදින්න අතරමයි ඉතින් ඇතුළට යන කුඩු හිඟවීම නිසා මනුනේද අයියෝ තොපියෝ ඇතුළට කුඩු ගෙනියන එක නැවැත්තේ ඕන නැති වැඩනේ මං සම්පූර්ණ ඒකනේ ඒ හින්දා ජීවිත කීයක් නැති වුණාද මේ දවස් දෙකට මොකද විසඳුම ආයි කුඩු ඇතුළට යන්න ඇරියා නන්ද එහෙම කරපන් යකෝ කාලයක් කරගෙන ආපු චාරිත්‍ර නවත්තන්න ගියාම දැක්කනේ වෙන දේ නෑ ඊට වඩා ලේසි වැඩක් තියෙනවා හීම් බබ්ස් ආණ්ඩුව ඒකයි දැන් කරන්න යන්නේ ඒ මොකද බං දැන් අර ක්‍රිස් කේස් එකේ තීන්දුව ලැබුණට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳෙන්න ලකුණු පෙන්නුම් කරනවා මොකද යකෝ ක්‍රිස් කේස් එකෙන් පස්සේ වෙන්නේ ක්‍රිස් කේස් එකෙන් පස්සේ ඔයා වන්දනාකාරී වැඩි ඡන්දෙන් ජනාධිපති වෙනවා හරි මේ ප්‍රශ්නේ තියෙන ඉක්මනට විසඳේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් කොටිය දැන් මාර සංවාදයක් යනවා නේද මොකද කාරි නිකන් හිතපන් ඔබට දවස් කීයක් ආහාර ජලය ගන්න නැතුව ඉන්න පුළුවන්ද අපි ආපෝ මට නම් දවසක්වත් ඉන්න බැරි වෙයි වතුර ටිකක් බොන්නම වෙනවා කාරි අයියේ නිකවට හිතපන් සලියේ හිටියා කියනවනේ දින 21ක් කෑමයි වතුරයි නැතුව විශ්වාස කරන්න බෑනි කාරි අයියේ විශ්වාස කරන අය තින්න කූල් ජමියා සුරේසලේ මහත්මයා ජූනි මාසේ 5 වෙනිදා පටන් ගත්ත උපවාසය අද නතර කරා කියන්නේ දින 26ක් අකණ්ඩ උපවාස කරලා තියෙනවා සාමාන්‍යයෙන් දැවැන්ත අදිෂ්ඨානයක් ඇති පුද්ගලයෙකුට පමණයි තරම් දැවැන්ත කාලයක් ආහාර ජලය නොගෙන උපවාසයක ඉන්න පුළුවන් ඒක අතිශයම දුෂ්කර වැඩක්. ඉතින් අමු ගවය ඒ අපේ රණවිරුවන්ගේ තියෙන අදිෂ්ඨානය මානසික ශක්තිය පිළිඹු කරපු දුර්ලභ අවස්ථාවක් විදිහට දකින්නේ. ඕ හීම්බ්ස් බෝයි. නෑ මම කියන්නේ ඔය ගන්නේ මාසයක් කමාරක් ඉන්න තිබ්බා උපවාසයේ. ඒ ක්‍රමයට නම් මාසයක් කමාරක් නෙවෙයි අවුරුදු 2-3ක් වුණත් ඉන්න තිබ්බා. ඒ වුණාට තොපි කොච්චර කෝකද කියන සල්ලම් බල්ලම් ඔච්චර අපංගමක් කරලා උඹලා ඒකට නිසි අගයීමක් දෙන්නේ නැහැ නේ යකෝ. කරන්න එපා. පවුනේ. යන්නේ කොට උඩ අයියේ මාරාන්තික උපවාස කියන සංකල්පෙදි උස්සලා පොලේ ගහපු ගහන්න වැටුණා වගයි. ඒකනේ යකෝ අර එකේ පිටකොටේ ස්ටේෂන් එකේ ඉස්සරහා මාරාන්තික උපවාසය කියලා මගුලක් කරා වයිෆයි ඇතුළට දානවා කියු විතරයි ඌ ඒ කකුල නැට්ට කකුල් දෙක අස ගහන් ගෙදර ගියා. දැන් සද්දයක් නැහැ නේ. නෑ ඊයේ පෙරේද පොඩ්ඩක් එළියට බෑලා ඇහුවේ උඹලා ගම්රයියාගේ පුතා කොහොමද මීන් ලංකා ගියේ කියලා. එහෙනම් කසුන් දිසානායක තමන්ගේ පුතා ඉන්නේ ආරෙකට ගියේ. විභාගයකට ලියලාද? ලොකු සමුග පරීක්ෂණ ජාලයකට රටේ බින්නායක ඇඳවලා ඒකෙන් තමන්ගේ කුසලතාවයෙන් සමත් වෙලාද? ඒවට ගන්නේ නැහැ කියලා ඒ කාලේ අනුර දිසානායකමනේ රටට කෑ ගහලා කිව්වේ. මේ පයක කසුන් මල්ලිය මාලි ආණ්ඩුව කාලේ මීන් ලංකා දැම්මා වගේ. ඔය තුමුල්ලේ එතකොට තිබ්බේ අපේ ආණ්ඩුවනේ යකෝ. කොච්චර මංජන් වෙලද කිව්වොත් මොට ඒකවත් මතක නෑ. අපේ අපෝ ඒ ගැන සැකයක් තිබ්බනම් ඇයි ඒ කාලේ හෙව්වේ නැති හීම් බබ්ස් පිසු දෙකෝ ඒ කාලේ ඔය වෙනවට වඩා කොච්චර වැඩ තිබ්බද උට මොනවයි තිබ්බ වැඩ යකෝ මිනිස්ත්‍රිගේ වාහන පවුලේ උගේ නමින් කුලියට දෙන්න කොල්ලා හොඳට බිසි වෙලා හිටියේ දවස්වල ඔප්පට ශ්‍රියාත් හොඳටම කරලාද හොඳටම කරලා යාපානේ කාලේ උඹ නෝටිය හිටපන් හොඳ වැඩක් කරන්න කියලා නඩු දැම්මා හොඳ වැඩේ ඇයි නඩු දැම්මේ යහපාලනය නඩු දැම්මේ මට්ටු කරන්නේ කො තාත්තා පුතාට තරවටු කරන්නේ යන්නේ ඒ වගේ ඒ කියන්නේ මේ පුතාව හදාගන්න ඒකනේ අකෝ තොමිට වීලුවක්වත් තේරෙන්නේ නැහැ ඒ කියන්නේ දඬුවම් දෙන්න නෙවෙයි ඒ සුදියාකෝ අපිටම එහෙම දඬුවම් දෙනවද ඕන්න සතියක් දෙක රිමාන්ඩ් එක තියයි ඉච්චරයි බලා වගේ කට්ට කයිරාටක වෙට්ට පිටජ කොහෙවත් මන්නන් දෙකලා ඔයාලා පනල්ලාස්සේ ජනතාව මේක මාලිමාවට බාර දීපු එකෙන් වැඩේ හබක් වුණානේ හීම් බබ්ස් ඒකනේ මාලිමා ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 15 ඇතුළට යවනකොට නඩු දාපුවා යාළුවෝ වල්ලිලා වෙලා නඩු දාපු එක අපි යාළු වෙනකොට අපි ටූලේට් යකෝ ඒක නෙමේ කාරි අයියේ අලුත්ම කතිකාව මොකද දන්නවයි ගියාම බලන්නේ මන් දන්නවා මොකද අර ගොම් පිල්ලයා කියනනේ උසාවි නියෝගයට කරු කරනවා ඒත් එකක වෙන්නේ නැහැ කියලා පිසු පිසු ඒක කිසි වැරද්දක් නැහැ බස් කිව්වත් ඔගේ කොටේ අපි බලමු ඒක අපේ ජීවිතවලට ඇප්ලයි කරලා ඇප්ලයි කරපන් බලන්න දැන් කොටේ උඹේ වයිපරේ හැඩකාරයිනේ කලේ උකුලේ තියන් කෙල්ල වගේ මොඩලින් එහෙමත් කරනවා මං ජනේලෙන් දැකලා තියෙනවා කරනවා නිතරම ඉස්සරහා පඩිය උඩට වෙලා යා උඹේ පොමනේරියන් පැටියව හුරතල් කරන් තුරුල් කරන් ඉන්නවා උට උම්ම දෙනවා ඌ මිරිකනවා හපනවා ඔව් මේවා කරනවා මොකද්ද කියන්න හදන්නේ
කවන්න නැති කිව්වට යංගෝ යකෝ. මට වෙලාවකට හිතෙනවා මං ඒ පොමනේරියන් පැටිය වුණා නම් හොඳයි කියලා. යාළුවෙක් ගෑනට එහෙම කරනවාද මං ඒකට වැද්ද ගන්න එපා. උමා වන්නචරේ බං. කාරි මං ඔබේ අදහසට ගරු කරනවා. ඒත් මට එකඟ වෙන්න නම් බෑ. ඒකනේ එකද වෙන්න බෑ කියන්නේ. එකඟ වෙන්න බෑ කියන්නේ ඕක ඇත්තට සිද්ධ වුණොත් මං තෝ උසර පොලේ ගහනවා ගෙම්බ ගැහුවා වගේ. අප්පට සිරිය එතකොට උඹ වගේ අදහසට ගරු කරනවා කියන්නේ. ඒකම ගොම්ටොම් පිල්ලකින් ඌ විතරයි ඔකට උත්තර දෙන්න දන්නේ. අපිට නම් තේරෙන්නේ නැහැ. කුකුල් ජමී ඊට අමතරව මං මේ මායිලා දෙන්නත් එක උන්චිලි පදින්න ආසයි. මං ඔබේ අදහසට නම් ගරු කරනවා කාරි අයියේ. හැබැයි මට අහුනොත් උඹේ හතර හන්දි චප්ප කරලා දානවා දැනගනි. නැති මොකේ වගේ නේද අදහසට ගරු කරනවා කිව්ව හදිවදිකේ කතානේ මං ඒවා. කළු කොට්ටයි වගේ කතා කියනවා මං ගණන් ගන්න එපා. කිව්වත් වගේ අර පිස්තෝල නළු බට්ටට හැප ගන්නු කි කළු කෝට් කිව්වේ මේ යකා බොරු ටීවී එකේ නාට්‍යයක් කරනවා. ඒකේ විකාශනයට බාධාවක් මේ යකා ඇතුලේ හිටියොත් කියලා. තව කියන නළු බට්ටගේ තුන් නියුන් දරුවෝ තාත්තා නැතුව සාංකාවේ ඉන්නේ කියලා. සිරාවට ඒ වගේ ගොන් කතා කියනවා ඊබබ්ස් ඔයත් නමට හරි කළු කෝට් දැම්මනේ කියන්නකෝ. ඒ යකෝ කළු කොට් මායක් කියන්නේ ඒවට. මොකයි මායම? ඒ යකෝ ලක්ෂ ගණන් නළු බට්ටකින් අය කරන්න උට අප ගන්න කියලා බොරුවට හරි කළු කොට් මොනවා හරි මගුලක් උසාවියට කියන්නේ බෑ. අප දුන්නා නැතා. මනු නේද? එහෙම නොකරන මිනිස්සු ඉතරන්නේ මෝ කළු කොට් සල්ලි ගන්නවා විතරයි මෝ අප ගන්න කිසිම උත්සාහයක් කරේ නෑ කියලා. You naughty naughty. මට තව ප්‍රශ්නයක් තියෙනවා හිම් බබ්ස් දැවෙන ප්‍රශ්නයක්. යංගෝ ගමයා. ඇයි අර ඩීල් දාස ලොක්කගේ පුත්‍ර රත්නය උසාවි ගේනකොට කළු කෝට්ලා 100ක් සේනාවක් වගේ පෙරට ආවේ ඌ වෙනුවෙන් කළු කෝට් 100කට උසාවි වාඩි වෙන්නත් ඉඳ තියෙනවා. ඒක වෙනම කතාවකට ඔය ඇවිල්ලා නොමිලේ ප්‍රචාරය කරන ඇඩ් එකක් විතරයි. ලැජ්ජයිනේ. ඈ උන් එන්නේ නඩුවට පෙනී හිටින නෙවෙයි යකෝ. එහෙනම් මොන මගුලට උන් එන්නේ සල්ලි වාගේ තියෙන ඕන පල්ලෝරෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අත උසලා ලෝකෙට පෙන්නන්න. කොටිමතේ 100ක් කළු කෝට්ලා ඉන්න පල්හොරු වෙනුවෙන් läකලා ඇසිලා එළියට වයින්න. ඇඩ් එක එහෙනම් සාර්ථකයි සුබ පැතුම් කිව්වා. හරි බයිසයිනෝ කලබලේ මොකද දන්නේ. බයිස මොකේ ගේස් එක? මේ පොලෝසියෙන් ඇවිල්ලා ගෙදර චැක් කරනවා. ඉතින් උඹ මෙතන මොකද කරන්නේ? ඵලයන් ගෙදර. නෑ අපේ බොසාගේ වීඩියෝ එක දාපන් ඉක්මනට. මොකක් කියපන් හදිසියේ? මම කාමරේ දොර වහලා ලොක් කරලා යතුරු අරන් ආවේ. කාමරේ දොර ලොක් කළා යතුරු ගෙනාව කතාව නෙමෙයි යකෝ. දැන් උඹට මේ හදිසියේ බොසාගේ වීඩියෝ එක මොනවටද ඕනේ? ඒ පඬිත කන්නේ තෝන්නක පෙන්නපන් මට නීති උපදේශ අවශ්‍යයි. හිටින් රත්තුමා තමන්ගේ ජංගම දුරකථනයේ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබා දෙන්න කියලා සුරේසලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමග එකඟ වෙන්නේ නැහැ. Wow, nice. මොකද සමස්ත විශ්වයේම පිළිගත් මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහාය දෙන්නයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නැහැ කියන එක. ගංජාට ටිකක්වත් කාලද දන්නේ නැහැ. දාපන් ඉතුරු ටික දාපන්. ඊට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහාය දෙන්න කිසිම බැඳීමක් නැහැ. What are you saying? What are you saying? What is he saying? එලකිරි දැන් මට පොලෝසියට කියන්න පුළුවන් දොර අරින්න යතුරු දෙන්න බෑ කියලා. ඒ කියන්නේ මම බැඳිලා නැහැ පොලෝසිය කරන විමර්ශන වලට සහාය දෙන්න ඔය බොසා කිව්වේ. අතලමිය කුටි දැන් මොකේ කරන්නේ? දාපන් ඉතුරු ටික දාපන්. දෙවෙනි හේතුව තමයි මුරපදේ ලබා දෙන්න කියලා කවුරු හරි සුරේසලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම් බලහත්කාරයක් කරනවා නම් මේ නීතිය කියනවා දෙකක් කරන්න බෑ. එකක් බලපෑම් කරන්න බෑ, බලහත්කාර කරන්න බෑ. ඒක අයුතු බලපෑම. කොට ඒ කියන්නේ පොලෝසියට දොර අරින්න කියලා බල කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. බොසා උම්මාමයි බොක්කාමයි පණකෙන්. ඒ වගේම මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකථනයේ ඒ වගේම පරිගණකේ තමන්ගේ තොරතුරු කරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. අර මොඩේ දන්නේ. ඔය වයිසා උඹේ ලැප්ටොප් එකත් කාමරේද? ඔව් හිම්බබ් සර් ඒකේ සංවේදී තොරතුරු තියෙනවා. මොනවාද සංවේදී තොරතුරු? ඒකේ තියෙනවා එන සතියේ ගෝඩ බැරල් කොච්චර ඕඩ කරලා තියෙනවද? කොළඹට ලිඳ ළඟ බැරල් කීයක් පටවන්න තියෙනවද වගේ අති සංවේදී විස්තර. පයවෙන්න එපා බයිසා. යනු උසාවියෙන් කිව්වොත් උඹට කාමරේ යතුරු දෙන්න බෑ කියන්න පුළුවන් ඌ කියන විදියට. හරි ඒක පැත්තක තියමු. උඹ කාමරේ ලොක් කරන් ඉන්නේ කියපන්.
ඒකේ සංවේදී බඩු බාණ්ඩ කන්න කපලා තියෙනවා යකෝ. කොහොමද බබයිසා උසාවි නියෝගය අරන් ආවත් මෝ කියන විදිහට පොලිසියට බෑ උඹට කාමරේ යතුරු දීපන් කියලා බල කරන්න. සම්පූර්ණ දැන් බය නැහැ ලොක්කා පොලෝසිය හිතුවා මදි මගේ කාමරේට පයින්න. අයිසයි බය වෙන දෙයක් නෑ නේ. දැන් කියපන්කෝ කාමරේ ඇතුලේ මොනවද කට කපලා ගබඩා කරලා තියෙන්නේ කියලා. ඒ අලුත් බිස්නස් එකේ බඩු බාහිරාදිය. මාද කියහන්කෝ අපි තාසයිනේ දැනගන්න. ඒ ඇවිල්ලා අලුත්ම ප්‍රොඩක්ෂන් සේවත් නිව් වර්ෂන් එක හේවත් ලංකාවේ දීපතවන ලද බ්‍රෑන්ඩ් නිව්. ගල් කටා. Hola, Carlos.